හායි ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම පොඩි vlog එකක් ගෙනාවා. මොකද අද ඉරිදා දවසක්. ඉතින් ඉරිදා දවසක් කිව්වම මම කැමතිම දවසක්නේ. හේතුව මම දහම් පාසලේ උගන්වන්න යන දවස. ඉතින් මම ගොඩක් ආසාවෙන් කරන සේවයක්නේ. ඉතින් අද මම පයින් තමයි දහම් පාසලට ගියේ. යන අතරමඟදී ටිකක් භයානක බල්ලෙකුත් හම්බුණා. ඒ හින්දා මමත් ෂේප් එකේ ආවා. මේ දවස් ටිකේ මම අනුරාධපුරේ හිටපු හින්දා මට දවස් ටිකක් විතර දහම් පාසලට යන්න බැරි වුණා. මොකද දුර ඉඳන් එන්න අමාරු හින්දා. ඉතින් අද නම් මම ගෙදර ආපු නිසා මම දහම් පාසලට යන්න කියලා තමයි යන්නේ. ඇත්තටම මම හරිම ආසාවෙන් කරන සේවයක්. ඉතින් මම පඩිපෙළත් නැගලා ඉමින් සීරුවේ පන්සලට ආවා. එතකොට අනිත් ගුරුවරු ඔක්කොලම ඇවිල්ලා මම තමයි පරක්කුනේ. එයාලා මට වඩා ගොඩක් බාලයි. ඉතින් හාමුදුරුවෝ ඇවිල්ලා පන්ති බෙදලා දුන්නා. ඉතින් මට වැටුනේ 9 වසර. ඉතින් මම 9 වසර පන්තියට ගියා. ඉතින් ඇත්තම කියනවා නම් මට නම් එයාලා පොඩ්ඩක්වත් බය නැහැ. ඊට පස්සේ මම පාඩම කරන්න පටන් ගත්තා. ඉතින් පිරිමි ළමයි ගොඩක් දුරට පාඩම් අහගෙන ඉන්න හොරයි. ඒ හින්දා මම එයාලට පාඩම කියවන්න කියලා කිව්වා. මොකද එතකොට යන්තම් පාඩම කියවන හින්දා පාඩම අවධානයෙන් ඉන්නවනේ. ඒ හින්දා ගෑන් ළමයි නම් ටිකක් වැඩ කරනවා. පිරිමි ළමයි පිටිපස්සට ගිහින් කය ගහන එක තමයි කරන්නේ. ඉතින් ওই විදියට හැම කෙනාටම මම පාඩම කියෙව්වා. පේනවනේ එයාලා මාත් එක්ක කරන විහිළු. ඉතින් පොඩි වීඩියෝ එකක් ගන්න අමාරුයි. මොකද එක විහිළු කතා කියනවා. ඒ අතින් නම් ඉතින් කියලා වැඩක් නැහැ. ඊට පස්සේ මම පාඩම කරලා එයාලට ක්‍රියාකාරකම් විදිහට වැඩක් දුන්නා. ඊට පස්සේ ඒකත් එයාලා කරන ගම මම ටිකක් වාඩි වෙලා හිටියා. එයාලගේ පීරියඩ් එක ඉවර වෙනකම්. ඉතින් අපිට මේ පීරියඩ් එක ඉවර වෙලා ඉන්ටර්වල් හම්බුණා. ඉතින් අපි ඉන්ටර්වල් එකට කෑමත් කාලා ඊළඟ පීරියඩ් එකට ගියා. ඉතින් ඊළඟ පීරියඩ් එකේ මට හම්බුනේ 6 වසර පන්තිය. ඉතින් ඇත්තම කිව්වොත් මම පොඩි පන්ති බාර ගන්නෙම නැති තරම්. මොකද මම පොඩි පන්ති කරන්න හරිම අකමැතියි. ඉතින් මම 6 වසරට ගියාට පස්සේ එයාලගෙන් හරි වදේ උඩට යන් කියලා. මොකද මේ පන්ති ඉන්න කැමතිම නැහැ. එක්කෝ චෛත්‍ය මළුවට හරි නැත්නම් මුදුමැදුරට හරි යන් කී කරදර කරනවා. ඉතින් පේනවනේ මම යන්නත් ඉස්සර මගේ පුටුවත් අරගෙන මගේ අතිනත් ඇදගෙන යනවා. ඉතින් මම නම් ඇත්තටම කැමති නෑ. පඩිපෙළ නගින්න තියෙනවනේ උඩට යන්න. ඉතින් මෙයාලා නතර වෙන්නෙම නෑ. ඉතින් පන්සලේ තියෙනවා ගල් තලාවක්. ඉතින් ඒ ගල් තලාවට යන් කියලා තමයි ඔය කෑ ගහන්නේ. මා උඩට කොහොම හරි අරන් යන එක තමයි එයාලා කරන්නේ. ඇත්තම කිව්වොත් මම 6 වසර පන්තියට හරිම අකමැතියි. හරිම දඟ ළමයි ටිකක් තමයි ඉන්නේ. කියන දෙයක් නම් අහන්නෙම තරම්. මට නම් ඇත්තටම පොඩ්ඩක්වත් බය නැහැ. මොකද මම සැර කරනවත් අඩුයි. ඒ හින්දා නැතිකට ගිහලා බලන්න. බයින්නත් මම පාඩම් කරන්නේ නැහැ. මොකුත් කරන්නේ ඉන්නවා. යන්න ගිහින් බලන්න බලලා දැකලා නැත්තම්. අනේ අපි එහෙ පාඩම කරමුකෝ. මේ වැඩේට සුදුසු කෙනෙක් කියලා හොඳට බලනකොට දිසවට අර සෝනුත්තර වැද්දාව පේනවා. මේ වැඩේට වෙන කවුරුත් නෙවෙයි සුදුසු. මේ අර වැද්දා මේ සෝනුත්තර තමයි සුදුසු කියලා තෝරාගන්න. ඉතින් එයාලට මම කියලා දුන්නේ චද්දන්ත ජාතකය ගැන. ඉතින් ඒක කියලා දෙන අතරතුරේ රිලව් වෙන්න ගත්තා. ඉතින් රිලව් එනකොට ඉන්න අමාරු හින්දා ඉතින් රිලව්න්ටත් වඩා එයාලා දඟ හින්දා ගල් ගැහුවොත් තවත් රිලව් පණී කියලා මම ඉතින් ආයෙත් පල්ලෙහාට එක්කන් ගියා. ඉතින් කොච්චර එපා කිව්වොත් එයාලත් අහන්නේ නැහැ. ඉතින් මම හිමිට පල්ලෙහාට එක්කන් ගියා. මොකද දහම් පාසල දැන් අරින්න කිට්ටුයි ඒ හින්දා. ඉතින් උන්න දහම් පාසලත් ඇරුණා. ඉතින් පේනවනේ එයාලා ලස්සනට ගාථා කියන ලස්සන. ඇත්තටම හොඳ විනයක් අපේ හාමුදුරුවෝ එයාලට හදලා තියෙනවා. ඉතින් දහම් පාසලත් ඉවර එකේ මමත් යන්න කියලා තමයි හිතුවේ. ඉතින් අද මගේ වීඩියෝ එක ලස්සනයි කියලා හිතුණා නම් මාව subscribe කරලා like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සරණයි.